සුබ දවසක්. අද වෙනස් වීඩියෝ එකක් කරන්න හිතුවා. මං හිතුවා ඒක ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකක් වෙයි කියලා. ගොඩක්ම අලුතෙන් අපොයින්ට්මන්ට් ගත්ත අයට සහ ජොබ් එකට අලුතෙන් යන්න බලාගෙන ඉන්න අයට. අපි වැඩි කතාවක් නැතුව ඉක්මනට බලමු what's in my nursing bag. ඉතින් ඔයාගේ nursing bag එකේ මේ දේවල් තිබුණේ නැත්තම් මං හිතනවා ඒක ඔයාට වැදගත් වෙයි කියලා. ඒතකොට නම් ඔයා ඇඩ් කරගනී කියලා සහ ඔයා හිතනවා නම් මොනවද තව ඇඩ් වෙන්න ඕන දේවල් කියලා ඒක මටත් දැනගන්න කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේක මං හිතනවා අපි දෙගොල්ලන්ට වැදගත් වෙන වීඩියෝ එකක් වෙයි කියලා. එහෙනම් අපි බලමු. මුලින්ම මම මගේ බෑග් එක පෙන්නන්නම්. ඒක ටිකක් ලොකු බෑග් එකක්. මම ජොබ් එකට ගෙනියන්න වෙනම බෑග් එකක් තියාගෙන ඉන්නවා. මේක තමයි මගේ නර්සින් බෑග් එක. මම ප්‍රයිමාර්ක් එකෙන් තමයි අරගත්තේ. ටිකක් ලොකුයි. නමුත් මට හැමදේම දාගන්න මේක ඉතාමත්ම ප්‍රමාණවත්. ඉතින් මේක මම වෙන මගේ පර්සනල් ගමන් වලට ගෙනියන්නේ නැහැ. මේක මම ඩියුටි එකට විතරක් ගෙනියන බෑග් එක. එහෙනම් අපි බලමු මොනවද මගේ බෑග් එකේ තියෙන්නේ කියලා. මුලින්ම තියෙනවා ස්කාර්ෆ් එකක්. මොකද මෙහි නිතරම කාලගුණය වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා කොයි වෙලාවෙ සීතල වේද මට නම් කොයි වෙලෙත් සීතල ගොඩක් වෙලාවට. ඉතින් ඒක නිසා මම හිතනවා ස්කාර්ෆ් එකක් විතරම බෑග් එකේ තියෙන එක හොඳයි කියලා. ඉතින් ඔයා යූස් කරා නම් ඒක ඩේලි චේන්ජ් කරන්න. මේක වැදගත් වෙනවා මට. ඒ වගේම තමයි කුඩයක් තියාගෙන ඉන්නවා. අනිවාර්යෙන් මම කේස් එකක දාගෙන තමයි ඉන්නේ. මොකද බස්සට එහෙම ගියාම නැත්නම් උක දැන් කොහේ හරි තිබුණත් අනිවාර්යෙන්ම රිප්ලේස් කරනවා. මේක මම ඕඩර් කරලා ගත්ත ටිමෝ එකෙන්. ඉතින් ඒක නිසා මට මේක ගොඩාක් ප්‍රයෝජනවත්. අනිවාර්යෙන්ම කුඩයක් ඔයාගේ බෑග් එකේ තියාගෙන ඉන්න ඕන. ඊළඟට තවත් වැදගත් දෙයක් තමයි ඔයාගේ වතුර බෝතලේ. ඒක අනිවාර්යෙන්ම ඔයා තියාගෙන ඉන්න ඕන. හැමදාම රීෆිල් කරගන්න උදේට. ඉතින් වතුර එකක් සමහර බොන්න වෙලාවක් නැහැනේ අපිට. ඉතින් ඒක නිසා වුණ වතුර බෝතලේ දැක්කහමවත් අඩුම ගානේ මතක් වෙනවා වතුර බොන්න. ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම වතුර බෝතලයක් හෑන්ඩ් බෑග් එකේ තියාගන්න. ඊළඟට ඔයාගේ වොලට් එක. මේකේ දැන් UK වල ඉන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ ඔයාගේ ජොබ් එකට හොස්පිටල් එකට යන්න තියෙන දුරට ප්‍රමාණවලදී අනිවාර්යෙන්ම කොයින්ස් හරි නෝට්ස් හරි මනි තියාගෙන ඉන්න. මොකද අපි ගොඩක් වෙලාවට මෙහි කාඩ් යූස් කරන්නේ නැත්නම් මොබයිල් ෆෝන් එකනේ. නමුත් අපිට මේ දෙකම යූස් කරන්න බැරි වෙලාවක් වුණොත් එහෙම වුණා මට බස් එකකට නගින්න උදේ යා අනිවාර්යෙන්ම සල්ලි ඉල්ලුවා. වෙලාවට මගේ අතේ තිබුණා. ඉතින් අනිවාර්යෙන්ම ඔයාට ගමනට ප්‍රමාණවත් විදියට මුදල් හැමතිස්සෙම තියාගෙන ඉන්න. එතකොට ඔයා උදේ පාන්දර පරක්කුත් වෙලා ගිහිල්ලා තවත් අමාරු වෙටෙන්නේ නැති වෙයි. තව දෙයක් තමයි නෝට්බුක් එකක්. ඒකත් අනිවාර්යෙන්ම ඔයාගේ බෑග් එකේ තියෙන්න ඕන දෙයක් කියලා මම හිතනවා. මොනවා හරි ඔයාට දෙයක් නෝට් ඩවුන් කරගන්න මොනවා හරි ඔයාට තියෙනවා නම් ට්‍රේනින් සෙෂන් එකක් ඒ හැමදේම ඔයාලා නෝට් ඩවුන් කරගන්න නෝට්බුක් එකක් ඉතාමත්ම වැදගත් වෙනවා. ඊළඟට මේ තමයි එක පවුච් එකක්. මේකේ තියෙන්නේ මගේ සම්පූර්ණයෙන්ම බඩට ගෙනියනකොට ඕන වෙන බෑජ් ඒ වගේ දේවල්. බලමු මොනවද තියෙන්නේ කියලා. මේ මගේ බෑජ් එක. මේක මම අනිවාර්යෙන්ම ඩියුටි ඔෆ් වෙලා ආවෙලා මම හොස්පිටල් එකේදී නැත්නම් මේක ඇත්තටම වැටෙනවා. හොස්පිටල් එකේදී මම කරන දේක් තමයි ඩියුටි ඔෆ් වුණ ගමන් මේ පවුච් එක අරගෙන හැමදේම එකට දාගන්නවා. ඉතින් මගේ බෑජ් එකේ තියෙනවා මගේ නේම් ටැග් එක. ඊළඟටව වොච් එක සහ පෙන්ස් කිහිපයක් තියෙනවා. අනිවාර්යෙන්ම මම මේ වගේ පාට මාරු කරන්න පුළුවන් පෑනක් තියාගන්න ඕනේ. මට ඒක හරිම ලේසි. ඊට අමතරව අපි මෙහෙ බ්ලැක් පෙන් වලින් ලියන්නේ. එතකොට බ්ලැක් පෙන්ස් ටිකක් තියාගෙන ඉන්නවා. ඉතින් ඒ දේවල් මට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා ඩියුටි එක වෙලාවේදී. ඊළඟට අපි බලමු ඊළඟ පවුච් එකේ තියෙන මොනවද කියලා. තව පවුච් එකක් තියෙනවා. අපි බලමු මේකේ තියෙන මොනවද කියලා.
එක පැරසිටමෝල් අනිවාර්යයෙන්ම පැරසිටමෝල් සමහර වෙලාවට ඕන වෙනවා. ගොඩක් වෙලාවට මට වඩා මාත් එක්ක වැඩ කරන කලීග්ස්ලට ඕන වෙනවා. ඉතින් එතකොට දෙන්න සහ තමන්ට උමනා වෙලාවට ගන්න අනිවාර්යයෙන්ම පැරසිටමෝල් තියෙන්න ඕන. ඊට අමතරව මේක ඇවිල්ලා ඩියෝඩ්‍රන්ට් එකක්. Nivea brand එකේ Pearl and Beauty හරිම සුවඳයි. මම හරිම ආසයි සුවඳට. හරිම ෆ්‍රෙෂ් සුවඳක් එන්නේ. ඉතින් මේකත් අනිවාර්යෙන්ම මම තියාගෙන ඉන්නවා. මොකද අපිට 12 hour 24 hour shift කරනකොට මිනිස්සුත් එක්ක වැඩ කරනකොට මම හිතනවා අපි ඒ ගැන අපේ personal hygiene ගැන ගොඩාක්ම හිතන්න ඕන පිරිසක් කියලා. ඉතින් ඒක නිසා ඒක ගොඩක් වැදගත් වෙනවා. මේක hand cream එකක් Dove brand එකේ. ඉතින් ඒකත් ගොඩක් වැදගත් වෙනවා. තව lip balm එකක් සහ light color lipstick එකක්. අනිවාර්යයෙන්ම sanitary pads තියාගෙන ඉන්න extra. තව ලංකාවේ කියන අපි කෑලි පහ ඒ කෑලි පහට ඕන වන ඒවා තියාගෙන ඉන්න කතුර සහ ඒ ටික. ඊට අමතරව මම curly hair නිසා මට නිතර කරදරයි මෙන්න මේ hair wax stick එකක් මම තියාගෙන ඉන්නවා. ඒක මට ගොඩක් ප්‍රයෝජනවත් නිසා. තව hand gel එකක්. ඒකත් අපිට ගොඩක් ඕන වෙන දෙයක්. මම perfume refill එකක් තියාගෙන ඉන්නවා. එතකොට වගේ මේන් බොටල් එකෙන් ඔයාලට රිෆිල් කරගන්න පුළුවන්. ඒකත් ගොඩාක් ප්‍රයෝජනවත්. ඒක හැන්ඩි. ඒක නිසා අපිට ලේසි ගෙනියන්න. තව දෙයක් මම glasses use කරන නිසා lens cleaning wipes තියාගෙන ඉන්නවා. මම උදේට duty එකට යනකොට සහ එනකොට මම අනිවාර්යයෙන්ම මම clean කරනවා මගේ glasses එක. මොකද සහ මම mobile phone එකත් එළිය clean කරනවා. මේකෙන්ම මොකද මට ඒක අල්ලනවා මම ෆෝන් එක සමහරවිට සහ ග්ලාසස් අපි හිතන්නේ නැති විදිහට අල්ලනවා. එතකොට අපි ඇවිල්ලා ගෙදර ඒක තියන්නේ සමහරට බබාට ෆෝන් එක දෙනවා. ඉතින් ඒක නිසා මම බයයි ඉන්ෆෙක්ෂන් තියෙන නිසා මම මේ දේවල් යූස් කරනවා. තව අනිවාර්යයෙන්ම මම මින්ස් තියාගෙන ඉන්නවා. මේක වැදගත් වෙන්නේ ගොඩක්ම සමහරවිට අපිට බඩගිනි ගොඩක් කන්න යන වෙලාවක් නැහැ. එතකොට මේ වගේ එකක් පොකට් එකේ තියෙනවා නම් ඒක ලේසි සහ හෑන්ඩ් ඕවර් එකකදී වගේ මම හිතනවා මේක ඔයා එකක් අරගෙන ඔයා හෑන්ඩ් ඕවර් කරනවා නම් 12 hour shift එකකට පස්සේ එහෙම නැත්නම් උදේ පාන්දරම ඔයා නයිට් නර්ස් නම් ඔයා හෑන්ඩ් ඕවර් කරද්දී මින්ට් එකක් යූස් කරනවා නම් ගොඩක් වැදගත්. මොකද මම මේක ඒ මුණ දීලා තියෙන ඔය අත්දැකීමට ඔයගොල්ලෝ දන්නවා සමහරලාට shift එකට යන කෙනාට අනිත් කෙනාගේ ඒන ස්මෙල් එක ඒක ලොකු ඉම්ප්‍රෙෂන් එකට වැදගත් වෙන්න පුළුවන්. ඉතින් අපි හිතන්නේ නැති පොඩි දේවල්. ඉතින් මම හිතනවා මේ වගේ මින්ට් එකක් ඔයාලට තියාගත්තොත් හොඳයි කියලා. මොකද ඔයාලා දන්නවා නැත්නම් අපි කතා කරනකොට අපිට බෑඩ් ඔඩර්ස් එන්න පුළුවන්. ඒක අනිත් කෙනාට ඒක එච්චර හොඳ නැහැ නේද? ඒක නිසා මම හිතනවා මින්ට් එක අපිට වැදගත්. ඒ ටික තමයි මේ පවුච් එකේ මම තියාගෙන ඉන්නේ. ඊට පස්සේ තව පොඩි පර්ෆියුම් එකක් තියාගෙන ඉන්නවා. ඒකත් මට ඕන වෙනවා. මම ලන්ච් එකට ගියාට පස්සේ එහෙම ආය යනකොට මම මේක යූස් කරනවා. අනිවාර්යයෙන්ම පොඩි ස්නැක් එකක් තියාගෙන ඉන්න. හදිසියවත් වගේ කෑම එක පිළුම් වෙලා තිබුණොත් හරි ඔයාලට කන්න වෙලාවට යන්න බැරිනොත් හරි මේකට අමතරව පොඩි ස්නැක් ප්‍රෝටීන් බාස් එහෙම තියෙනවානේ. ඒ වගේ ෆෘට් එකක් චීස් කෑල්ලක් ඒ වගේ මම නම් තියාගෙන ඉන්නවා. ඉතින් නට්ස් වර්ග. ඉතින් ඒක ගොඩක් කලාවට මට උමනා වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම කොම්බ් එකක්. ඒකත් අපිට ඕන වෙනවා. ඒ ටික තමයි මම ගොඩාක්ම මගේ බෑග් එකේ ඩේලි තියාගන්න දේවල්. ඉතින් ඊට අමතරව ෆෝන් එක ඒ ටික වගේ කොහොමද තියෙන දේවල් නේ. ඊට අමතරව මම හිතනවා ඔයා එක්ස්ට්‍රා යුනිෆෝම් සෙට් එකක් තියාගත්තම හොඳයි කියලා. මම ලංකාවේදී නම් අනිවාර්යයෙන්ම එක්ස්ට්‍රා යුනිෆෝම් සෙට් එකක් තියාගෙන හිටියා. ඒක මම හිතනවා ඒක වැදගත් කියලා. දැන් මෙහෙදී නම් අපිට ස්ක්‍රබ් කිට් එකක් ගන්න පුළුවන්. තව ඔයාගේ ලන්ච් බොක්ස් එක. දැන් මෙහෙදී අපි මයික්‍රෝවේව් යූස් කරන නිසා ග්ලාස් එකක් නම් වඩාත් හොඳයි. ඒ දේවල් වලට අමතරව මම තව වෙනම ඩොකියුමන්ට්ස් සෙට් එකක් තියාගෙන ඉන්නවා. මම හිතනවා ඒක ඉතාමත්ම වැදගත් කියලා. මේ තියෙන ඒ ටික මම ඔයාලට කියන්න.
මේ තියෙන මගේ ඩියුටි ගැන ලියලා තියෙන බොක් එක. මේක මට ගිෆ්ට් එකක් හම්බුන එකක්. ඉතින් එතකොට මේකේ තියෙන විදිහට අපිට ඩියුටිස් ටික ලියා ගන්න හරිම ලේසි. ඔයාලා කරපු ඩියුටි මේකේ ලියා ගන්න මේ වගේ නෝට්බුක් එකක් තියාගත්තා නම් වඩාත්ම හොඳයි. ඊට අමතරව මේ වගේ මම ෆයිල් බෑග් එකක් තියාගෙන ඉන්නවා. මේ මම ඩියුටි එකට යන්න පටන් ගත්ත දවස් ඉඳන්ම අද වෙනකම් ඒගොල්ලෝ මට දෙන ඩොකියුමන්ට්ස් හැම දෙයක්ම මම මේකේ වෙනම තියෙනවා බෑග්ස් වගේ ඒකට දාලා වෙනම තියෙනවා. එතකොට සමහර වෙලාවට අපිට ඔයගොල්ලෝ දන්නවා NMC එකේ තියෙනවා අපිට රීවැලිඩේෂන් එහෙම. එතකොට මේගොල්ලෝගේ CPR ට්‍රේනින්ග්ද ඒ හැම දෙයකටම ගියපුවා අපිට අවශ්‍ය වෙනවා. ඉතින් එතකොට ඔයාලට මේ වගේ ෆයිල් බෑග් එකක ඒ ඩොකියුමන්ට්ස් දාලා තියෙනවා නම් එතකොට හැමතැනම හොය ඉන්න ඕනේ නැහැ. ඔයා දන්නවා මේකේ තමයි ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික තියෙන්නේ කියලා. ඊට අමතරව මම මේ වගේ නෝට්බුක් එකක් තියාගෙන ඉන්නවා. මේකත් මම ඩියුටි එකට යන්න පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනකන් තියෙන එක. ඒකේ මම කරන්නේ මම යන ට්‍රේනින්ග්ස් තියෙන්නේ. ඒ වගේ ට්‍රේනින්ග් වලදී විතරයි මම මේ බොක් එක ගෙනියන්නේ. එතකොට මම යන ට්‍රේනින් එක දවසේ ඩේට් එක දාලා එදා දවසේ මම ඉගෙන ගත්ත දේවල් නෝට් ඩවුන් කරගන්න මේකේ. ඉතින් එතකොට මගේ ගාව ගියපු හැම ට්‍රේනින් එකේම සමරි එකක් තියෙනවා. නැතුව මම කොළ කෑලි වෙනම අරගෙන යන්නේ නැහැ ට්‍රේනින් වලට යනකොට. ඉතින් ඒ දේවල් තමයි මම සාමාන්‍යයෙන් මේ දවස්වල කියන්නේ හැමදාම මේ ඩේලි මම යූස් කරන දේවල්. ඉතින් මම හිතනවා ඔයාලට වැදගත් වුණා කියලා. මීට අමතරව ඔයාගේ මොන හරි ඔයාගේ නර්සින් බෑග් එකේ දේවල් තියෙනවා නම් මටත් කියන්න. එතකොට ඒකත් මටත් ඇඩ් කරගන්න පුළුවන්. ඊටමත් ප්‍රයෝජනවත් දෙයක් කියලා මම හිතනවා. ඉතින් ඔයා අද දෙයක් ඉගෙන ගත්තා නම් කමෙන්ට් එකක් දාන්න. සහ මේ වගේ වීඩියෝ වලට කැමති නම් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් බොහොමත්ම ස්තුතියි.